බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් ස්වරන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දැන් මේ පින්වතුන් තුන්වර බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා.
ඉවරක් කිව්වද? ඉතින් මම අහනවා ඇයි තුන් වරක් කිව්වේ කියලා. ඇයි එකපාරක් කිව්වහම නේද? ඇයි මේ තුන් වරක් කිව්වේ? දුතියන්ති කියලා නැවත සතියන්ති කියලා. ඔබෙන් ඔබේ දරුවෙක් අහනවා ඒ ප්‍රශ්නේ. ඇයි අම්මේ අපි එකපාරක් කිව්වහම නේද? බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්. ඉතින් අපි එකපාරක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වහම මදිද? එයි මේ තුන් වරක්. දරුවෙක් කියනවා තුන් වරකට වඩා හොඳ නැද්ද කියලා මේ හතර වරක් කියන්නේ. ඊට වඩා හොඳ නැද්ද? හත් වරක් කියන්නේ. මොකද මේ කියන්නේ? දැන් මේ ඇත්තෝ මේ ජීවිත කාලේ කී වරක් මේ ආකාරයට තුන් වරක් කියවුවද? ඔකයි තේරුම් ගන්න. ඉතින් කවුරු හරි මිනිස්සෙක් අහන්න ගියා මොනවාටද බං නොදන්න දේවල් කියවන්නේ කියලා. ඒක නිසා එහෙනම් ඔබ දැනගන්න ඕන ඇයි ඔබ මේ තුන් වරක් මේක බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුන් වරක් කියවන්නේ ඇයි කියලා. ඒක නිසා බුදුහාමුදුරුවෝ හොයාගත්ත අලුත් න්‍යාය, අලුත් ධර්මය, අලුත් මූල ධර්මය. ඒ ධර්මයෙන් මොනවද විග්‍රහ කරන්නේ? බුදුහාමුදුරුවෝ හොයාගත්ත ධර්මයෙන් මොනවද විග්‍රහ කරන්නේ? ඔබගේ සියලු ප්‍රශ්නවලට හේතුව මොකක්ද? ඔබගේ සියලු ප්‍රශ්නවලට හේතු මොනවද? ඔබගේ ප්‍රශ්න ඉක්මවා ගොස් ඔබට නොතේරෙන ඔබ සත්‍යයක් වශයෙන් ඉපදී මැරි මෙහෙම පැවැත්මක් පවත්වාගෙන යන්න මොනවද හේතු? ඒ කියන්නේ ඔබගේ දුක් පැවැත්මට මොනවද හේතු? ඒකත් ඉක්මවා ගොස් මේ සමස්ත විශ්වයේ යාන්ත්‍රණයටම මොනවද හේතු කියලා. කොහොම ඔක්කොටම තමයි ඒ කියන්නේ ඔබගේ ප්‍රශ්න, ඔබගේ පැවැත්ම, ඔබගේ දුක් පැවැත්ම එතනින් එහාට ගිහලා අපිට මේ ගෝචර වන සමස්ත විශ්වයේ යාන්ත්‍රණය සිද්ධ වන්නේ කෙසේද? ඒවා එහෙම සිද්ධ වන්නේ මොනවද හේතු කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මාසෙකට ඉපදී මැරි යනවා කියන එක නොතේරෙන්න පුළුවන්. විශ්ව යාන්ත්‍රණය කියන්නේ මොකක්ද කියන එක නොතේරෙන්න පුළුවන්. නමුත් තමාට තියෙන ප්‍රශ්න මොනවද කියන එක නම් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්න නිසා මිනිස්සු තැවෙනවා, දැවෙනවා, පිච්චෙනවා විඳිනවා. ඒකයි තේරුම්. අනේක නිසා ඔබගේ සියලු ප්‍රශ්නවලට ඔබගේ සියලු දුකට මේ දුක් පැවැත්ම හේතු තුනක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔබ බලන්න. ඔබගේ ප්‍රශ්නවලට හේතු තුනක් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා ඔබගේ දුක් පැවැත්මට හේතු තුනක් තියෙනවා. මේ සියල්ලට හේතු තුනක් මොනවද මේ හේතු තුන? ඒක ඔබගේ ප්‍රශ්නවලට තියෙන හේතු තුන.
ඒවට තමයි කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. ඒක නිසා ලෝකයා රාගයෙන් බැඳිලා දුක උදා කරගන්නවා. ලෝකයා ද්වේෂයෙන් බැඳිලා දුක උදා කරගන්නවා. ලෝකයා මෝහයෙන් බැඳිලා දුක උදා කරගන්නවා. ඒ කියන්නේ තවත් ලෝකියෝ ඔබ රාගයෙන් බැඳිලා ඔබගේ ප්‍රශ්න ඇති කරගන්නවා. ඔබ ද්වේෂයෙන් බැඳිලා ඔබගේ ප්‍රශ්න ඇති කරගන්නවා. ඔබ මෝහයෙන් බැඳිලා ඔබගේ ප්‍රශ්න නැමැති දුක ඇති කරගන්නවා. එහෙනම් තේරුම් ගන්න. මගේ දුක ඒවත් මගේ ප්‍රශ්න. අන්න ඒවට හේතු. රාගයෙන් බැඳීම, ද්වේෂයෙන් බැඳීම, මෝහයෙන් බැඳීම. දැන් කාට හරි අවශ්‍ය නම් මේ තමාගේ දුකෙන් හෙවත් ප්‍රශ්න වලින් මිදී නිදහස් වෙන්න මොකද කරන්නේ? රාගයෙන් බැඳුනාම දුක හෙවත් ප්‍රශ්න ඇති වෙනවද? ද්වේෂයෙන් බැඳුනාම දුක හෙවත් ප්‍රශ්න ඇති වෙනවද? මෝහයෙන් බැඳුනාම දුක හෙවත් ප්‍රශ්න ඇති වෙනවද? එහෙනම් කාට හරි අවශ්‍ය නම් මේ ප්‍රශ්න වලින් මේ දුකෙන් මිදෙන්න මොකද කරන්නේ? මොකද රාගයෙන් බැඳුනාම ඔබගේ ප්‍රශ්න නැමැති දුක උදා වෙනවා. ද්වේෂයෙන් බැඳුනාම ඔබගේ ප්‍රශ්න නැමැති දුක උදා වෙනවා. මෝහයෙන් බැඳුනාම ඔබගේ ප්‍රශ්න නැමැති දුක උදා වෙනවා. එහෙනම් කාට හරි අවශ්‍ය නම් තමාගේ දුකෙන් තමාගේ ප්‍රශ්න වලින් මිදෙන්න මොකද කරන්නේ? මේ රාගයෙන් බැඳෙන්න යන සම්බන්ධය කඩන්න. ද්වේෂයෙන් බැඳෙන්න යන සම්බන්ධය කඩන්න. මෝහයෙන් බැඳෙන්න ඇති කරගන්න යන සම්බන්ධය කඩන්න. මොකද බැඳුනත් නේ ප්‍රශ්න ඇති වෙන්නේ. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳෙනවා දුක උදා වෙනවා. එහෙනම් අපි හේතු තුන වෙන වෙනම ගමු. ඉස්සලාම රාග හේතුව ගමු. අනේ රාග හේතුවෙන් බැඳෙන්න යන මේ සම්බන්ධය කඩන්න. ඒ ක්‍රියාකාරකමට කියනවා සංගම්. හැබැයි ලෝකයා රාගයෙන් බැඳුනාම මොකද වෙන්නේ? ලෝකේ ලෙඩ වර්ග දෙන්නයි ඉන්නේ. මේ මුළු ලෝකෙම ඉන්න සියලු සත්වයෝ ලෙඩ වර්ග දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් කාමසුකල්ලිකාන රෝගය කියන රෝගයට අහු වෙලා කියන්නේ ඇස කන නාසය දිවකය කියන දොරටු පහ පිනවීමට අහු වෙලා. අනිත් ලෙඩා මේ දොරටු පහ වහගෙන රූපී ලෝකය, රූපී ධානය, අරූපී ධානයට අහු වෙලා. එකල දෙක් කාමසුකල්ලිකාන යෝගයට හෙවත් කාම රෝගයට හෙවත් කාම ලෝකයට අහු වෙලා අනිත් ලෙඩා අත්තිලමතාන යෝගයට හෙවත් රූපී අරූපී ධානයට රූපී අරූපී ලෝකයට අහු වෙලා ඉන්නේ. හැබැයි ලෙඩ ගන්නගෙන් කවුරු වුණා දැන් මේ රාග සම්බන්ධය බින්දු කැඩුවොත් එතන සංගම් වුණා. ලෙඩ ගන්නට දැන් චාර වෙන්න බැරි වෙනවා. කාමේ චර වෙන්න බැරි වෙනවා, රූපේ චර වෙන්න බැරි වෙනවා, අරූපේ චර වෙන්න බැරි වෙනවා. අන්න එතකොට සංඝං චර නම් බවට. එහෙමනම් ගච්ඡාමි. මම පටන් ගත්තොත් මම කියන කර්තෘ තමයි අවසන් වෙන්නේ. ගච්ඡාමි කියන්නේ අනුගමනය කරමි. මොකක්ද? බුදුහාමුදුරුවෝ මේ පෙන්නලා දෙන දුක්ඛ නිරෝධ ගාමිනී අනේකට තමයි කියන්නේ සංඝං සරණං ගච්ඡාමි. කොහොමද රාග සම්බන්ධය කරන්නේ?
නිකන් කරන්න බෑ. ඒකට තමයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මය භාවිතා කරන්නේ. අන්නේ ක්‍රියාකාරකමට කියනවා ධම්මං කියලා. ලෝකයේ ධර්මයේ භාවිතා කරන්නේ කාමයේ රූපේ අරූපේ චරවේ. එනගේ ධර්මයේ භාවිතා කළොත් අන්නෙතන ධම්මං චරණං හේවත් ධම්මං සරණං ගච්ඡාමි. අන්නමන උපදින්න අපු රාග බීජය රාග බීජය නැමැති කෙලෙසයි උපදින්න දෙන්නේ නැතුව බීජ අවස්ථාවේදීම උදුරා දැමුවා බවට පත්. මෙන්න මේ භව උදුරා දමනවා කියන ක්‍රියාකාරකමක තමයි කියන්නේ බුද්ධං කියන්නේ. එහෙනම් ඔන්න රාග භව දැන් ඔබ තේරුම් ගන්න ඕන. මේ බීජ කියලා જાතියක් තියෙනවා. ඒ බීජය ගහක් බවට පත් වෙනවා. කලවෙනවා. බීජයට කියනවා භව, කලවුණා එකට කියනවා ಜಾති කියලා. අන්නේ වගේ මේ රාග බීජය කලවුණා ඒක ಜಾති බවට පත් වෙනවා. සම්බන්ධය තුල. අන්නනම් කලවෙන්න දෙන්නේ නැතුව, ಜಾති වෙන්න දෙන්නේ නැතුව මේ රාග බීජය බීජ අවස්ථාවේදී උදුරා දමන්න. අනේ ක්‍රියාකාරකම තමයි කියන්නේ බුද්ධ කරනවා බුද්ධං. අනේනම් රාග බව උදුරා දෙනවා නම් එතන බුද්ධං සරණං ගච්ඡාමි. අනේනම් රාග සම්බන්ධයක් ඇති වෙන්නේ ගිය තැන මේ වැඩේ කළා නම් එතන සංඝං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං. අන්න දැන් එහෙනම් රාගය කියන හේතුව මුල් කොටගෙන දුක ඇතිවන්න විදිහ. එබැවින් ඒක හේතුවක් විතර. තවත් හේතු දෙකක් තියෙනවා. ද්වේෂය නෝ. එහෙනම් දේශ සම්බන්ධයක් ඇති වෙන්න යනවා. මේ ක්‍රියාකාරකම් තුන කරන්නේ. සංඝං ධම්මං බුද්ධං. එහෙමනම් එතන සංඝං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං. අන්න දේශේ කියන හේතුව මුල් කොටගෙන දුක උදා වෙන්න විදිහ තාත් හේතුවක් තියෙනවා. එහෙනම් මොකෙන් බැඳෙන්න යනකොට මොකද කරන්නේ? සම්බන්ධය කලන්න ඕන. එහෙමනම් සංඝං සරණං ගච්ඡාමි. ඒ සඳහා බුදුහාමුදුරන්ගේ ධර්මය භාවිතා කරන්න ඕන. එහෙමනම් ධම්මං සරණං ගච්ඡාමි. එහෙමනම් මෝහ බව උදුරා දමනවා. එහෙමනම් එතන බුද්ධං සරණං. හේතු තුනක් තියෙන නිසායි අපි මේ තෙරුවන් සරණ යෑම තුන්වරක් කියවන්නේ. දැන් එහෙනම් රාග හේතුව නිසා දුක ඇතිවන්න විදිහක් නෑ. ඔබගේ ප්‍රශ්න ඇතිවන්න විදිහක් නෑ. දේශ හේතුව නිසා දුක ඇතිවන්න විදිහක් නෑ. ඔබගේ ප්‍රශ්න ඇතිවන්න විදිහක් නෑ. මෝහ හේතුව නිසා දුක ඇතිවන්න විදිහක් නෑ. ඔබගේ ප්‍රශ්න ඇතිවන්න විදිහක් ඕකයිය. ඕක තමයි දුක්ඛ නිරෝධ ගාමී පටිපදා. ඒවත් තෙරුවන් සරණ. එහෙනම් කවුරු මේ බුදුහාමුදුරුවෝ කියලා දෙන ආකාරයට තෙරුවන් සරණ ගියොත් ප්‍රශ්න වලින් නිදහස්. දුකෙන් ඔබට නොතේරුණා අර දුක් පැවැත්මෙන් නිදහස් ලෝකෙින් පෙර. කොහොමද දැන් ඔබ අද දැනගත්තා? ඇයි අපි මේක තුන්වරක් කියවන්නේ? හැබැයි ඉතින් කවුරු හරි කියව හිටියට නම් දුකෙන් මිදෙන්නේ නැහැ. දැන් මේක මැණික් පතලක් නේ. ඔව් කවුරු හරි ගෙදරට වෙලා කියව ඉන්නවා. අද මම මැණික් ගතමි. අද මම මැණික් ගතමි. අද මම මැණික් ගතමි.
මැනික් හම්බ වෙනවා. ඒ වගේ ගෙදරට වෙලා ඉඳගෙන අර පිළිමයක් ඉස්සරහට වෙලා ඉඳගෙන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි තතියම්පි කිය හිටියට නම් ප්‍රශ්න වලින් මිදෙන්නේ නෑ, දුකෙන් මිදෙන්නේ නෑ. අද මම මැනික් ගන්න ගියේ ගෙදරට වෙලා හිටියට නම් මැනික් හම්බ වෙන්නේ නෑ. මැනික් පතලට එන්න ඕන. මෙතන මැනික් හාරන්න වෙහෙසෙන්න ඕන, වෑයමක් කරන්න. අන්න එහෙමනම් මැනික් හම්බෙයි. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා අපගේ දුක ප්‍රායෝගිකයි, අපගේ දුක ප්‍රශ්න ප්‍රායෝගිකයි. අපිට ප්‍රායෝගිකව දුක උදා වෙනවා, ප්‍රායෝගිකව ප්‍රශ්න උදා වෙනවා. එහෙනම් මේ දුකෙන් ප්‍රශ්න වලින් ප්‍රායෝගිකව මිදෙන්න. ඒ කියන්නේ තෙරුවන් සරණ යෑම ප්‍රායෝගිකව කරන්න. කියනක විතර හරියන්නේ මැනික් හම්බ වෙන්නේ. දැන් මේ බුද්ධ ධම්ම සංඝ කියන්නේ ත්‍රිවිධ රත්නය, මැනික් වර්ග තුනක්. ලෝකේ ශ්‍රේෂ්ඨතම මැනික් වර්ග තුනක්. බුද්ධ රත්න, ධම්ම රත්න, සංඝ රත්න. හැබැයි මේ පතල් වල තියෙන මැනික් නම් ඉතර වටින්නේ ඒ වාපීයකට හරි විකුණාගේ සල්ලි හම්බ වෙන එක කාලා බිලා දා ජීවත් වෙච්ච. ලෝකෙන් ඈතර වන්නේ නෑ. මේ මැනික්. ලෝකෙන් ඈතර වෙන මැනික් වර්ග තුන තමයි බුද්ධ රත්න, ධම්ම රත්න, සංඝ රත්න. ඔන්න ඔබ තේරුම් ගන්න. ඔබ අද මේ බණ ටික අහගත්තොත් අද ගෙදර යනකොට නිකන් නම් යන්නේ නැහැ. මැනික් වර්ග තුනක් අරගෙන තමයි. මොනවාද මැනික් වර්ග තුන? බුද්ධ රත්න, ධම්ම රත්න, සංඝ. ඒකයි තියෙන්නේ. දැන් අපි පතලට ඇවිල්ලා ඉන්නේ ඕන දැන් මැනික් හාරන්න පටන් ගමු. මොන මැනික්ද? බුද්ධ රත්න, ධම්ම රත්න, සංඝ. ඒකයි තියෙන්නේ. ඒක නිසා අපිට තේරුම් ගන්න වෙනවා මොකද්ද මේ රාගය කියන්නේ, මොකද්ද මේ ද්වේෂය කියන්නේ, මොකද්ද මේ මෝහය කියන්නේ. මොකද රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳුනාම තමයි අපිට දුක උදාවන්නේ, ප්‍රශ්න ඇතිවන්නේ. එහෙනම් ඔක්කොටම හරි රාගය, ද්වේෂය, මෝහය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. රාගය කියන්නේ මේ සිතේ උපදින කැමැත්තයි, ප්‍රිය ස්වභාවය. ඒක තමයි අභිවර්ධනය වෙන්නේ අපි ඔය කියන කෑදරකම, පෙරේතකම, ආලය, ආදරය, රාගය, නන්දි රාගය, ආශාව. ලෝකයා රාගයෙන් මත් වෙන. රාගය කියන්නේ මත් වෙන වර්ගය. අන්න එක හේතුව. තව හේතුවක් ද්වේෂය. මොකද්ද ද්වේෂය කියලා කියන්නේ? ද්වේෂය කියන්නේ දෙවෙනි වේශය. කාගේ දෙවෙනි වේශයද? රාගයේ හෙවත් ප්‍රිය ස්වභාවයේ තියෙන වේශය. ඒකම අභිවර්ධනය වෙන්නේ අපි ඔය කියන තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව බවට. ලෝකයා ද්වේෂේ මත් වෙන. ආදිනම් ද්වේෂය කියන්නේ මත් වෙන. ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මේ ලෝකයාට මේ රාගය සහ ද්වේෂය කියන චිත්තාවේග දෙක ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. කොහොමද තේරුම් ගන්න? රාගයක්, ද්වේෂයක් උපදිනකොට අපේ සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විකෘති ඥාන ශක්තියක් උපදිනවා. මේ සිත දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, ගිනි ගන්නවා වගේ. රාගයක් නම් ඒ රාග ගින්න ප්‍රියයි. ද්වේෂයක් නම් ඒ ද්වේෂ ගින්න අප්‍රියයි. හැබැයි දෙකම ගින්න. ඒක සාමාන්‍යම කෙනෙකුට රාග ගින්න සහ ද්වේෂ ගින්න තේරුම් ගන්න පුළුවන්.
ඒක නිසා බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මිනිස්සු රාගයයි ද්වේෂයයි දැනගෙන හිටියේ. මොකද මේ ජීවිත දෙක ඕනෑම පුද්ගලයෙක් තුළ ඇති වෙන නිසා. නමුත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ ඇයි අපිට රාගය උපදින්නේ ද්වේෂය උපදින්නේ. ඒ මම ඇයි ඔබට රාග ගින්න ඇතිවන්නේ ද්වේෂ ගින්න ඇතිවන්නේ කියලා. මේක තමයි බුදුහාමුදුරුවෝ කරන්නේ. ඇයි අපිට මේ රාග ගින්න ඇතිවන්නේ ද්වේෂ ගින්න ඇතිවන්නේ? මොන වගේ වැඩක් කරන්න ගියාමද අපිට මේ රාග ගින්න ද්වේෂ ගින්න ඇතිවන්නේ? ඒක මනන ඔබට මේ රාග ගින්න ද්වේෂ ගින්න ඇතිවන්නේ කොයි වෙලාවකද? අපිට තියෙනවා ඇස කන නාසය දිව කය මන කියලා දොරටු හයක්. මේ දොරටු හය අපි මොනවාටද භාවිතා කරන්නේ? මෙන්න මේ බාහිර ස්පර්ශ කර ගැනීමට. අපේ ඇසට කනට නාසයට දිවට කයට මනට මෙන්න මේ බාහිර ස්පර්ශ වෙනවා. අනේ ස්පර්ශ වෙන බාහිර අපි අර්ථකථනය කරගන්න ඕනේ. සමේ බාහිර මොනවද නම් තියෙන්නේ? අපේ ඉස්කෝලේ ගන්නවා බාහිරේ තියෙන පදාර්ථය. පදාර්ථ හැදලා තියෙන මූලද්‍රව්‍ය වලින් ඉස්කෝලේ ගන්න. අනේ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ බාහිරේ තියෙන පදාර්ථය ඔක්කොම හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු මහා භූත හතරෙන්. අපි එකට කියනවා රූප කොටස කියලා. මෙන්න මේ රූප කොටස අපේ දොරටුවකට ස්පර්ශ වෙනකොට ස්පර්ශ වන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි හඳුනා ගන්න ඕන අර්ථකථනය කරගන්න ඕන. ඔන්න ඔය වැඩේ කරන්න යනකොට තමයි අපිට මේ රාග ගින්න ද්වේෂ ගින්න අපි දැන් උදාහරණයක් ගන්න. ඔන්න ඔබ ගමේ දෙවටක ඇවිදගෙන යනකොට අහල පහල ගෑනු කෙනෙක් ඔබට හොඳ ඇනුම් පදයක් තියෙනවා. ඔබට මේ ඇනුම් පදය හිච්ච ගමන් මොකද වෙන්නේ? මේ ගම්පලත් වලට මොකද වෙන්නේ වගේ වෙලා? දේශ ගින්න ඇති වෙනවා. අනිතේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇති වෙනවා. සිත දැවෙනවා, කරේනවා, පිච්චෙනවා, ගිනි ගන්නවා වගේ. ඉතින් මම අහනවා දැන් දේශයක් ඉපදුනේ මොන වගේ වැඩක් කරන්නද කියලාද? මේ කනට ඇහිච්ච ශබ්දයවත් ශබ්ද රූපය අර්ථකථනය කරගන්න. එහෙනම් තේරුම් ගන්න ඕන ඔබේ කනට මොනවාම ශබ්දයක් ඇහුණාම දේශය උපදිනවද? නෑ. හැබැයි මේ අනුන් පදේ නැමැති ශබ්දය ඇහිලා නම් ඔන්න දේශයක්. සබුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා අපේ ඇසට කනට නාසයට දිවට කයට මාට ඕන තරම් දේවල් ස්පර්ශ වෙනවා. අපි අර්ථකථනය කරගන්නවා රාග ගින්න ද්වේෂ ගින්න නැතුව. අන්න එහෙම හැකියාවක් අපිට තියෙනවා. අන්න එහෙම සිතක් අපිට තියෙනවා. ඒකට කියනවා අව්‍යාකෘත සිත කියලා. ඒ සිත කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද ඒ සිත අපිට කිසිම ප්‍රශ්නයක් දුකක් නිර්මාණය කරලා දෙන්නේ නෑ. හැබැයි මෙන්න මේ ද්වේෂයක් ඉපදුනා ඔය අනුපදේ නැමැති ශබ්දය ඇහිලා ද්වේෂයක් ඉපදුනා අන්න ඒකට කියනවා සංඛාර සිත කියලා. අන්නේ සංඛාර සිත තමයි අපිට ප්‍රශ්න ගෙනල්ලා දෙන්නේ දුක ගෙනල්ලා. එහෙනම් අපි මේ කතා කරන්නේ සංඛාර සිත. මොකද අනුපදේ නැමැති ශබ්දය ඇහිලා අසිතේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඉපදිලා විසිට දැවෙනවා කරනවා පිච්චෙනවා ගිනි ගන්නවා වගේ දැනෙනවා. අනේ වෙලාවට ඔබ මොකද කරන්නේ? අනුපදයක් ඇහිලා සිතේ ද්වේෂ ගින්න හටගත්තොත් අනේ වෙලාවට ඔබ මොකද කරන්නේ? ලෝකයා මොකද කරන්නේ?
ස්ථිත ජනිත වෙන වේගය, වේදනාව, ආවේගය, චිත්තා වේගය, විකෘති ඥාන ශක්තිය පිට කරන්න ඕන. කොහොමද පිට කරන්නේ? වචන. අන්න එහෙනම් එතන වචනය පදුත්ත මොකක් නිසාද? ද්වේෂගින්න. ඉතින් මම අහනවා ඒ සිතේ උපදින ද්වේෂගින්න තවතවත් බලවත් නම් ඒ සිතේ යන වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විකෘති ඥාන ශක්තිය තවතවත් බලවත් නම් ඒක වචනයෙන් විතරක් පිට කරන්නේ නැද්ද? මාදි කොහොමද පිට කරන්නේ? අතින් පයින් ශරීර කෝඩුවෙන් පිට කරන්නේ. අන්න ක්‍රියාකාරකම පදු. අපිට තේරුම් ගන්න ඕන දේශගින්න මුල් කොටගෙනයි අන්න දැන් වචනය පදුට්ට වුණා. එතනින් එහාට ගිහිල්ලා ක්‍රියාකාරකම පදුට්ට වුණා. ක්‍රියාකාරකම අපිරිසිදු වුණා, පදුට්ට වුණා. ඒකට කියනවා කාය දුස්චරිතය කියලා. වචනය පදුට්ට වුණා, අපිරිසිදු වුණා. ඒකට කියනවා වචී දුස්චරිතය. එදැන් මේ කාය දුස්චරිතය හෝ වචී දුස්චරිතය ඇති වුණේ ද්වේෂගින්න නිසා. එහෙනම් දැන් අපි හොයන්න ඕන ඇයි මේ ද්වේෂගින්න ඇති වුනේ? ඒක තේරුම්. ඒක නිසා අන්න අපේ කාට ශබ්දයක් කියලා තමයි ද්වේෂයක් තිබුණා. එහෙනම් අපි තේරුම් ගන්නවා අපේ කාට ශබ්දයක් ඇහුණා කියන තැන සිට ද්වේෂය ඉදීම දක්වා අපේ සිතේ මොකද වෙලා තියෙන්නේ? කාට හිත ශබ්දය අර්ථකථනය කරගන්න ගිහිල්ලානේ ද්වේෂයක් ඉපදුනා කියන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපේ ඇසට කනට දිවට කයට වලට ස්පර්ශ වෙන යම අපි කෙසේද අර්ථකථනය කරගන්නේ? අපි එකට සරල උදාහරණයක් ගමු. ඔන්න ඔබේ ඥාති හිත මිත්‍රාදිය කවුරු හරි රට ඉඳලා එන කෙනෙක් එනකොට ඔබට මොන හරි අලුත් රස කැවිලි જાතියක් වගේ දෙයක් අරගෙන අනේ කෑම જાතිය ඔබ මීට කලින් කවදාවත් කාලා රස විඳලා දැකලා මෙන්න මේ අලුත්ම කෑම જાතිය ඔබට දීලා ඔබ රහ බලනකම් ඉඳලා ඔබේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා බොහොම සරලව. හරිද? ඔබ අලුත් කෑම જાතියක් දීලා කටින් ගෙනා ඔබ රහ බලනකම් කාණකම් ඉඳලා ඔබේ මෙහෙම පොඩි ප්‍රශ්නයක් අහනවා. හරිද? දැන් ඔබට කියන්න වෙන්නේ මේ අලුත් කෑම જાතිය මොනවායි කියලා. එහෙමත් නැත්නම් අනානවා ඔබට මේ අලුත් කෑම වර්ගය මේ රසය අර්ථකථනය කරන්න වෙන්නේ මොනකට සාපේක්ෂවද? කියන්න වෙන්නේ මේවා බං අන්නර අහවල් ඒවා වගේ. මොනවාද අහවල් ඒවා? තමා මේ දිවෙන් මේක කලින් විඳලා තියෙන රස. මේක කලින් කාලා තියෙන දේ. අන්න මම මේ දිවෙන් මේක කලින් විඳලා ඉතුරු කරගත්තු රසයන් පොදියක්, අර්ධකයෙන් පොදියක්, තොරතුරු සම්භාරයක් මල්ලඟ. එහෙනම් දිවෙන් විතරක් නෙමේ ඇසින් කලින් නාසයෙන් දිවෙන් කලින් මනින් කියන දොරටු හයෙන්ම මම මේක කලින් විඳලා ඉතුරු කරගත්තු අර්ධකයෙන් පොදියක්, රසයන් පොදියක්, තොරතුරු සම්භාරයක් මල්ලඟ. එහෙනම් ඉතින් ඇසට කනට නාසයට දිවට කයට මොන ස්පර්ශ වුණා මම ඒ අර්ථකථනය කරගන්නේ මොනකට සාපේක්ෂව? මගේ මේ පරණ තොරතුරු සම්භාරයට සාපේක්ෂව. ඉතින් මෙන්න මේ පරණ තොරතුරු සම්භාරයට මොකද්ද බුදුහාමුදුරුවෝ දීපුවා? අපේ ජාම්පරාත් කරනවා කියනවා තමා ගන්න කෙන්ගෙඩි බුදුහාමුදුරුවෝ නමක් දුන්නා ආශ්‍රයන් කියලා. අනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා
අපේ ඇසට කනට නාසයට දිවට කයට මාත් ස්පර්ශ වෙන දේ ආත්මක කරගන්න යනකොට අන්න තමා දන්න කෙන්ගෙඩියට හෙවත් ආශ්‍රයන්ට වහල් වෙනවා. ඉතින් මම අහනවා මම දන්න කෙන්ගෙඩියයි ඔබ දන්න කෙන්ගෙඩියයි සමානයිද? ඔබ දන්න කෙන්ගෙඩියයි ඔබේ ගෙදර ඉන්න අනිත් අය දන්න කෙන්ගෙඩියයි සමානයිද? ආදගෙන මේ අත්තු කියනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට තමා ගන්න කෙන්ගෙඩිය තමාගේ ආශ්‍රයන් පරණ තොරතුරු තමා විඳලා තියෙන දේවල් වෙනස්. ඉතින් මම අහනවා මේ අත්තු කියනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට තමා ගන්න කෙන්ගෙඩිය වෙනස් කියලා. ඉතින් මම අහනවා ඒක දැනගෙන එයන්නේ තමාගේ ආශ්‍රයන්ට හේවත් තමා දන්න කෙන්ගෙඩියට වහල් වෙන්නේ ඇසට කනට නාසයට දිවට කයට මනට ස්පර්ශ වෙන ස්වභාවික රූපය අර්ථකථනය කරගන්න යන්නේ. ඒ තමා දන්න කෙන්ගෙඩියට වහල් වෙන්නේ ආශ්‍රයන්ට වහල් වෙන්නේ අන්න එකට කියනවා අවිද්‍යාව. අවිද්‍යාව නිසායි සාධන කෙන්ගෙඩියට හෙවත් ආශ්‍රයන්ට වහල්. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? මොකක්ද අවිද්‍යාව කියන්නේ? අපේ ජම්පලාත් වල කියනවා අවිද්‍යාව කියන්නේ කොල්ලෝ 6-4 ගන්න නැතිකම. ඉතින් මෙයත් 6-4 ගන්නවා. මොකද අපේ පළාතේ කියනවා අවිද්‍යාව කියන්නේ කොල්ලෝ 6-4 ගන්න නැතිකම. ඉතින් මෙයත් 6-4 ගන්නවා. මොනවාද 6 මොනවාද 4? මොනවාද 6 මොනවාද 4? ඔය මහත්තයා ක්‍රිකට් මැච් බලලා නැද්ද? බලලා තියෙනවා. සමජ්ජය සූර්ය 6 පාරවල් ගහම බැටලා තියෙනවා. 4 පාරවල් ගහම බැටලා තියෙනවා. එහෙනම් එතන 6යි 4යි. අපේ කිරියම්මත් අපිට කියලා දුන්නා පොල්ලෝ දිව්‍ය ලෝක 6ක් තියෙනවා 4 පායක් තියෙනවා. එකක් 6යි 4යි. ඉතින් මම අහනවා 6 පාරක් තියෙනවා 4 පාරක් තියෙනවා කියලා දැනගත්තා කියලා හෝ දිව්‍ය ලෝක 6ක් තියෙනවා 4 පායක් තියෙනවා කියලා දැනගත්තා කියලා හෝ මොකද්ද ඔබ තුල සිද්ධ වෙලා තියෙන වෙනස? මොකද ඔබ ඔය දෙක දැනටම 6 පාරක් 4 පාරක් තියෙනවා කියලා දන්නවා 4 පාරක් තියෙනවා දිව්‍ය ලෝක 6ක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. තේරුම් ගන්නවා ඔය දෙක දැනගත්තට නම් කවුරුත් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. තමගේ ප්‍රශ්න වලින් නිදහස් වන්නේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා අපිට ප්‍රශ්න වලින් මිදෙන දුකෙන් මිදෙන ලෝකයෙන් එතර වෙන 6-4. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ධර්මය සියලු මනුෂ්‍යයාට සියලු සත්වයාට පොදු ධර්මතාවය. ඒක බුදුහාමුදුරුවෝ අපි ඔක්කොටම තියෙන 6. මොනවද අපි ඔක්කොටම තියෙන 6? ඒ තමයි ඇස කන නාසය දිව කය. ඉතින් මම ඔබට මේ බුදුහාමුදුරුවෝ කියන 6 තියෙනවද කියලා.
අතුසන්න බාන හය තියෙනවා ඈ හය තියෙනවා එහෙනම් ඉතින් දැනගන්න තමාගේ හයෙන් මොකද වෙන්නේ හයක් තියෙනවද හය අයිතිකාරය ඔබතුනේ එහෙනම් ඉතින් දැනගන්න මගේ හයෙන් මොකද වෙන්නේ මේ හයෙන් මොකෝ වෙන්නේ ඈ ඔව් බුදුහාමුදුරුවෝ ලෝකේ පනවන්නේ ඔන්න ඔය හය ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ හයක් තියෙන ඕනෑම කෙනෙකුට හැබැයි හය වැඩ කරන්න ඕනේ හය වැඩ කරන්න ඕනේ මේ හයක් තියෙන ඕනෑම කෙනෙකුට මේ හය මුල් කොටගෙන පොදු කාරණා හතරක් දැක ගන්න පුළුවන් කියලා. හයක් තියෙන ඕනෑම කෙනෙකුට පොදු කාරණා හතරක් දැක ගන්න පුළුවන්. ඒ පොදු කාරණා හතරට පොදු ධර්මතාවයන් හතරට පැනෙවුවා සත්‍යයන් බුදුහාමුදුරුවෝගේ අදිනවා හයක් තියෙනවා නම් තාතාරිය හඳුර වැඩ කරනවා නම් ඒ හය මුල් කොටගෙන පොදු ධර්මතාවයන් හතරක් ඒවා චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්. එහෙනම් කවුරු හරි තමාගේ හයින් ඕනෑම එකකින් හතර දැක්කොත් ඒ පොදු සත්‍යයන් හතර දැක්කොත් චතුරාර්ය සත්‍ය දැක්කොත් අන්න ඔහු හය දැක්කා හතර දැක්කා හය හතර දැක්කා එහෙනම් කවුරු හරි හය හතර දැක්කොත් හයෙන් හතර දැක්කොත් මොකද වෙන්නේ ප්‍රශ්න වලින් නිදහස් දුකෙන් නිදහස් ලෝකෙන් ඈතර වෙලා අවිද්‍යාවෙන් ඒක නිසා අවිද්‍යාව කියන්නේ හය හතර ඒක නිසා මේ ලෝකයා තමාගේ හයට ස්පර්ශ වෙන දේවල් අර්ථකථනය කරගන්න ඕනේ කොහොමද කියලා දන්නේ නෑ. ඒක නිසා වහල් වෙනවා තමා ගන්න ටෙංගෙඩියට හෙවත් ආශ්‍රයන්ට වහල්. එහෙනම් තමා ගන්න ටෙංගෙඩියට වහල් වුණා හෙවත් ආශ්‍රයන්ට වහල් වුණා කිව්වේ ඊට කලින් අවිද්‍යාව බලය කියන්නේ. අන්න එහෙනම් අවිද්‍යාවයි ආශ්‍රවයි එකවර තමයි බලය. ඔහොතේ අවිද්‍යාව ආශ්‍රවයි දෙක එකවර බල ගැනීමට කියනවා මොළා වීම. එනවා තේරුම් ගන්න. අපි මොළාවන්නේ කොයි වෙලාවටද මොනවා වගේ වැඩක් කරන්න යනකොට මොළා. කොයි වෙලාවටද මොළාවන්නේ? අසර කාන්තනාසයක දිවට කායක මත ස්පර්ශ වෙන ස්වභාවික රූපේ අර්ථකථනය කරගන්න යනකොට දැන් මම පොඩි උදාහරණයක් ගන්න. ඕන දැන් අපේ මෙතන ගිහියෝ ඉන්නවා, පැවිද්දෝ ඉන්නවා, ගෑනුවෝ ඉන්නවා, පිරිමියෝ ඉන්නවා, තරුණයෝ ඉන්නවා, මාළුවෝ ඉන්නවා, කුඩා දරුවෝ ඉන්නවා. තව බලන්න නැද්ද නේද? ඉන්නවා කියලා හිතමු. ඔය අපි මොන කට්ටියක් ඉන්නකොට මෙතෙන්ට එනවා යම් කාන්තාවක්. හැබැයි අපි ඔක්කොම දැක්ක කාන්තාවක් කියලා. හඳුනා ගත්තා. කිසි ප්‍රශ්නයක් නැහැ. ආයතන කියන අව්‍යාකෘත සිත කියලා. හැබැයි මේ කාන්තාව දැකලා මෙතන ඉන්න පිරිමියෙකුට හිතෙනවා මේ කාන්තාව නම් පුදුම ලස්සන. මේ කාන්තාව නම් පුදුම ලස්සනක් කියලා හිතෙනකොට අන්න සිතේ ප්‍රිය වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් උපදිනවා. අන්න රාගයෙන් නැగిලා. අන්තර තුනවල මේක. එතන ගෑනුවා ඉන්නවා. එයා තමයි ගෑනු කෙනා දැක්කා. ඒ දින රාගයෙන් නැති දෙන්නේ.
දැන් අන්න අර පුද්ගලයා අදහසක් හදාගත්තා. මේ ගෑනු කෙනා මේ කාන්තාව නම් පුදුම ලස්සන. අන්න දැන් මේ ඔහුගේ ලස්සන කාන්තාව නැමැති අදහසට ඔහු බැඳෙනවා. අන්න එතන ප්‍රිය ගින්නක් ඇති වෙනවා, රාග ගින්නක් ඇති වෙනවා. අන්න එතන ඔහු ආස්වාදය විඳිනවා. අන්න ඔහු රාගී මත් වෙනවා. හැබැයි සිතේ දැන් මම අහනවා මේ ලස්සන කාන්තාව කියලා දසක් හදා. ඉතින් මම අහනවා ඔහු ලස්සන දැකලා තියෙනවා. ඔහුට ලස්සනයි මේ කාන්තාව. මොනවා සාපේක්ෂව ලස්සනයි කියලා හදන්නේ. අපිට දැකපු ලස්සන ඔහු දැකලා. මෙතන ඉන්න කාන්තාවෝ දැකපු ලස්සන අනිත් අයම දැකපු ලස්සන අර පුද්ගලයා දැකලා. ලස්සනයි. ඉතින් මොනවාට සාපේක්ෂවද? තමාදන් කෙන්ගිඩියට සාපේක්ෂ. තමාගේ ප්‍රිය ලෝකයට සාපේක්ෂ. තමාගේ ලස්සන කැත ලෝකයට සාපේක්ෂ. කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට ලස්සනයිද? අන්න ඔබ තේරුම් ගන්න ඕන. අන්නේගේ පුද්ගලයා තමාගේ ආශ්‍රයයන්ට වහල් වෙලා. මොකක් නිසාද? අවිද්‍යාව. අන්න එතන මුලා වීම සිද්ධ වෙනවා. මොහේ පුදිනවා මුලා වෙනවා. අපි එකට කියනවා මන පදුට්ට වෙනවා කියලා. මනෝමය ක්‍රියාකාරකම අපිරිසිදු වෙනවා. කොයි වෙලාවකද? තමාගන්න කෙන්ගෙඩියට වහල් බලපුවාම ලෝකයට කොච්චර මුලා වුණත් මුලා වෙන්න තියෙන අන්ත දෙකයි. මොනවාද අන්ත දෙක? ප්‍රියන්තය රාගගින්න, අප්‍රියන්තය ද්වේෂගින්න. එහෙනම් දැන් මේ පුද්ගලයා මුලා වෙලා තමා රාගගින්න ප්‍රියන්තයට ගිහිල්ලා. රාගගින්නෙන් හෝ ද්වේෂගින්නෙන් චිත්තය පදුට්ට වෙනවා. හැබැයි දැන් තේරුම් ගන්න ඕන රාගගින්න හෝ ද්වේෂගින්න නිකන් ඇති වෙන්න බෑ. ඒක කලින් මොකද වෙන්නේ? මහා මෝහගින්න ඇති වෙන්නේ. අන්න ඒක නිසා මෝහෙන් මුලා වෙනවා, මෝහෙන් මන පදුට්ට වෙනවා. අනෙක්කොට ප්‍රියන්තයට හෝ අප්‍රියන්තයට යන්න පුළුවන්. අන්න රාගගින්න හෝ ද්වේෂගින්න ඇති. එහෙනම් දැන් අර යනුම් පදේ ඇහිලා මොකද වෙලා තියෙන්නේ? අවිද්‍යාව නිසා ආශ්‍රයයන්ට වහල් වෙලා අන්න අවිද්‍යාවයි ආශ්‍රයයි බලගෙන්විලා අන්න මුලා වෙලා මෝහගින්න ඇති වෙලා එතනින් නැවතිලා නැහැ. ද්වේෂගින්න ඇති වෙලා චිත්තය පදුට්ට වෙනවා. මෝහයෙන් මන පදුට්ට වෙලා ද්වේෂයෙන් චිත්තය පදුට්ට වෙලා මනසාචේ පදුට්ටේන. එතකොට වචනය පදුට්ට වුණා, ක්‍රියාව පදුට්ට වුණා. එහෙමනම් ක්‍රියාව නිකම් පදුට්ට වෙලා නෑ, වචනේ නිකම් පදුට්ට වෙලා නෑ. ඊට කලින් මනසාචේ පදුට්ටේන. එහෙනම් ලස්සන කාන්තාව දැකලා ඒ පුද්ගලයාට මොකද වෙලා තියෙන්නේ? මෝහෙන් මන පදුට්ට වෙලා, රාගයෙන් චිත්තය පදුට්ට වෙලා, මනසාචේ පදුට්ටේන. ආදරව තේරුම් ගන්න ඕන. එහෙනම් රාගය කියන්නේ මොකද්ද? ද්වේෂය කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ මොකක්ද? රාගගින්න, ද්වේෂගින්න, ඊට කලින් මෝහය. අන්න නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපිට තියෙන පළවෙනි ප්‍රශ්න කාය දුස්චරිතය නෙවෙයි. අපිට තියෙන පළවෙනි ප්‍රශ්නය වචී දුස්චරිතයක් නෙවෙයි. අපිට තියෙන පළවෙනි ප්‍රශ්නය රාගගින්න හෝ ද්වේෂගින්න නෙවෙයි. එහෙනම් අපිට තියෙන පළවෙනි ප්‍රශ්නය ඒක තමයි මෝහය.
මොකද්ද මෝහය කියලා කියන්නේ? අවිද්‍යාවයි ආසවයි එකවර බලන්නේ. දැන් අපේ ආච්චි නම් අපේ කිරියම්මා නම් හවසට මල් පහන් පූජා කරලා මෙන්න මෙහෙම කියනවා. ආසවක්ඛ්‍ය භංගෝතු සබ්බ දුක්ඛා. මොකද්ද මේ කිරියම්මා කියලා තියෙන්නේ? ආසව හේවත් මන් දන්න කෙන්ගෙඩිය කපලා දාලා සියලු දුකෙන් නිදහස් වෙනවා. ආයෙනම් කිරියම්මා දැනගෙන තියෙනවා කිරියම්මාගේ සියලු දුකට මුල කිරියම්මා ගන්න කෙන්ගෙඩිය හේවා කිරියම්මාගේ ආසවයන්. ඒකනේ හැමදාම කියලා තියෙන්නේ මන් දන්න කෙන්ගෙඩිය හේවත් ආසවයන් කපලා දාලා සියලු දුකෙන් නිදහස් වෙනවා. අනේ මන් දන්න කෙන්ගෙඩිය හේවත් ආසව කැපුවනම් එතන දුකෙන් හැබැයි දැන් අවිද්‍යාව නිසා ආසවයන්ට වහල් වෙලා ආසව බලවෙන්න ඕන. එතන මොකද වෙන්නේ? ඒ කියන්නේ අවිද්‍යාවයි ආසවයි බලගෙනවා කියන්නේ මුලා වීමයි මෝහය තුලින්ම. නැත්නම් එතන මොකද වෙන්නේ? ඈ? ආසව කැපුවනම් දුකෙන් නිදහස්. එහෙනම් ආසවයන්ට වහල් වෙලා ආසව බලවෙන්න ඕන. මුලා වුණා. එතන මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා එතන තමයි දුකේ උල්පත. අනතර තමයි දුක උපදින තැන. අනතර ලෝකයක් නිර්මාණය වෙන්නේ. අනතර තමයි ලෝකේ උපත. සමාදන්න කෙන්ගෙඩියට ඒවත් ආසවෙන්ට වහල් වෙච්ච තැන. දුකේ උපතලු ලෝකේ උපතලු. කාමී ලෝකයේද? සමාදන්න කෙන්ගෙඩියට වහල් වෙච්ච තැන උපදිනවා ලෝකයක් කාමී ලෝකයේද? සමාධියට මොකක්ද සමාධියේ ලෝකය කියලා කියන්නේ? ලෝකය කියන්නේ බොරුවට. අන්නේක තේරුම් ගන්න ඕන. මේ පංචස්කන්ධ උපාදාන අඳුරට තමයි ලෝකය කියලා කියන්නේ බොරුවට. අන්න බොරුවේ උපත, ලෝකයේ උපත, දුකේ උපත ඒ විතරක් නෙමෙයි ඔබගේ සියලු ප්‍රශ්නවල උපත. එයා තේරුම් ගන්න. මගේ දුක උපදින්නේ කොතනද? මගේ ප්‍රශ්න උපදින්නේ කොතනද? මගේ ලෝකය උපදින්නේ කොතනද? ඒ තමයි මන් දන්න කෙන්ගෙඩියට වහල් වෙච්ච තැන. ආසවයන්ට වහල් වෙච්ච තැන. මුලා වෙච්ච තැන. මේ ඔක්කොම මොකක් නිසාද? මුලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න අවිද්‍යාව නිසා බැඳෙනවා, වහල් වෙනවා, ඉඩ දෙනවා. මොනවාටද? ආසවනවා සමාදන්න කෙන්ගෙඩියේ මතුවන්නා වූ කැමැත්තට, ඉච්ඡාවට. අනනම් ආසවනවා සමාදන්න කෙන්ගෙඩියේ මතුවන්නා වූ කැමැත්තට, ඉච්ඡාවට අවිද්‍යාව නිසා ඉඩ දෙනවලු, බැඳෙනවලු, වහල් වෙනවා. වාකට කියනවා පටි කියලා. අනනම් අවිද්‍යාව නිසා පටි, ඒ කියන්නේ බැඳෙනවා, ඉඩ දෙනවා, වහල් වෙනවා. මොනවාටද? ආසව තුළින් මතුවන්නා වූ ඉච්ඡාවට. එහෙනම් අවිද්‍යාව යාසව එකවර බලගෙනවා කියලා කිව්වේ අවිද්‍යාව නිසා පටි, ආසව නිසා උපදින්නා වූ ඉච්ඡාවට. අනනම් අවිද්‍යාව නිසා පටි, ආසව නිසා ඉච්ඡ දෙක එකට තුනා කිව්වේ පාටිච්ච වුණා කියනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දුක නිර්මාණය වෙලා තියෙන්නේ පාටිච්ච සමුප්පන්නවයි. ඔබගේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ පාටිච්ච සමුප්පන්නවයි. ඔබගේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ පාටිච්ච සමුප්පන්නවයි. ඒ කියන්නේ අපගේ ප්‍රශ්න, අපගේ දුක, අපගේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ පාටිච්ච සමුප්පන්නවයි. ඒ කියන්නේ
අවිද්‍යාවයි ආසවයි එකවර බලගෙන ඒ කියන්නේ මොනවාද? අන්න ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කළා. අන්න බුදුහාමුදුරෝ හොයාගත්තා මොකද්ද මේ දුක? කොතනද මේ දුක උපදින්නේ? මොකද්ද මේ ලෝකය? කොතනද මේ ලෝකය ආරම්භ? අන්නේ අලුත් ධර්මයට කිව්වා පටිච්ච සමුප්පාද ධර්මය. අන්නේ නම් පටිච්ච වෙන සමුප්පාද වෙනවා. මොනවද උත්පාදනය වෙනවා කියන්නේ? සං කියන්නේ එකතු වීම. එකතු වීම උත්පාදනය වෙනවා. මොකද්ද මේ එකතු වෙනදී? පටිච්ච වෙන තමයි උත්පාදනය වෙන්නේ. අපිට මේක වෙන්නේ අර ස්පර්ශ වෙන ස්වභාවික රූපය අර්ථකථනය කරගන්න යනකොට අන්න අර පිරිමියා ලක්ෂණ කාන්තාවක් කියලා අර්ථකථනයක් හදාගත්තා. අපි හිතමුකෝ ඔන්නේ කාන්තාව මෙතනට අන්නේ පිරිමියා දැකලා ලක්ෂණ කාන්තාවක් කියන අදහසක් හදාගත්තා සිටි. අන්න කාන්තාව කියා. අපිට කිසි ප්‍රශ්නයක් හැබැයි උන්ට මොකක්ද කියනවා? කාන්තාව ගියාට ඔහුගේ සිතේ යම රැස්ුණා එකතු වුණා. මොනවද එකතු වුණේ? කාන්තාව නේ කාන්තාවනේ. ඔහුගේ සිතේ හැබැයි යමක් එකතු වුණා. මොනවද එකතු වුණේ? ලස්සන කාන්තාව නැමැති අර්ථකථනය අදහස එකතු වුණා, රැස් වුණා, රැඳුණා. එහෙනම් අර්ථකථනය ඇවිල්ලා තියෙන්නේ මොනවාද? රූප කොටස මුල් කොටගෙන අන්න වේදනාවක් නිර්මාණය වෙනවා. ඔහු ප්‍රිය වේදනාවක්, ප්‍රිය ආස්වාදයක් විඳිනවා. ඒ ස්වභාවික සංඥාව, ඇහැට නම් ඒ ආලෝක සංඥාව, අන්නේ ස්වභාවික සංඥාව සමාදන්න කෙන් එළියට වහල් වෙලා විකෘති කර. ආර්ධසිතේ යමක් මගේ කරගන්න, අල්ලගන්න, එකතු කරගන්න ක්‍රියාවක් සංඛාරයක් සිද්ධ වෙනවා. අන්න ඔහුගේ ඥානය විකෘති ඥානය, විඥානය බවට පත් වෙනවා. එහෙනම් මේ ලක්ෂණ කාන්තාව නැමැති අදහසයි රැඳුනේ සිටී. හැබැයි ඒක හැදලා තියෙන්නේ මොනවාවලින්? රූප කොටසකින්, වේදනා කොටසකින්, සංඥා කොටසකින්, සංකාර කොටසකින්, විඥාන අන්න රැස් වෙච්චදී උත්පාදනය වෙච්චදී. අන්න ඒකට කිව්වා පටිච්ච සමුප්පාදය. උත්පාදනය වෙලා රූප උත්පාදනය වෙලා, වේදනා උත්පාදනය වෙලා, සංඥා උත්පාදනය වෙලා, සංකාර උත්පාදනය වෙලා, විඥාන ලක්ෂණ කාන්තාව ගියාට අන්න ඔහුගේ සිතේ රැඳිලා තියෙනවා. එහෙනම් දැන් ඔහු බැලලා තියෙන්නේ මොනවද? ඕමෝය කොටස් පහක්. අන්න එකට කිව්වා පංචස්කන්ධ උපාදාන. අනිත් කාන්තාවක් දෙන්නවා දැක්ක බලපුවොත් දැක්ක එයාට ප්‍රශ්නයක් ඇතිුනේ නෑ. අන්න විකෘති. සබුදුහාරෝ කියලා දෙනවා. ඔබ ගෑනියෙක්ද, පිරිමියෙක්ද, ගියෙක්ද, පැවිද්දෙක්ද, බාලයෙක්ද, පුතෙක්ද, පොතක්ද, දුප්පත්ද, උගත්ද, නූපත්ද කියලා දාලා නෑ. අපි ඔක්කොම විශ්වාස වෙන්න තියෙන්නේ යම් ස්වභාවික තත්ත්වයක්. එතකොට මේ ස්වභාවික තත්ත්වය අපි ස්වභාවික ආකාරයෙන් අර්ථකථනය කරගන්නේ නැතුව අයහපත කරගන්නේ නැති නිසා අන්න වහල් වෙනවා ආසවයන්ට හේවත් සමාදන්න ආසව අවිද්‍යාව අන්න ආදාගත්තු රස කරගත්තු අන්නේ ධර්මයක කිව්වා පටිච්ච සමුප්පාදය. අන්න ඒක බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔබලාගේ දුක නිර්මාණය වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පන්නවයි. ඔබලාගේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පන්නවයි.
ඔබ ඔය තැවෙන දෙවන පිච්චෙන ගියන ඔක්කොම ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පන්න. ඔක තේරුම්. අනේ නම පොදුත් වෙනවා, චිත්තය පොදුත් වෙනවා, වචනය පොදුත් වෙනවා, ක්‍රියාව පොදුත් වෙනවා. පටිච්ච සමුප්පන්න වීම නිසා තීන දුස්චරිතයේ හැසිරෙනවා දස අකුසලය. මනෝකම්ම, වචීකම්ම, කායකම්ම දිහි අන්න ලෝකයක් පවත්වාගෙන යනවා, දුක පවත්වාගෙන යනවා. ඔකට කිව්වා කර්ම චක්‍රය කියලා. ඔන්නක තේරුම් ගන්න. ඔක තේරුම් ගත්තොත් තමයි ඕකෙන් මිදෙන්න පුළුවන්. ඔක තමයි ප්‍රශ්නය. ප්‍රශ්නය තේරුම් ගත්තොත්, රෝගය තේරුම් ගත්තොත් තමයි ඒකට බේතක් කරන්න පුළුවන් දෙයක්. මොකද්ද බේත? සංඝං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ඒක අපි තේරුම් ගන්නවා වෙනන්නේ. දුක කියන්නේ ඵලයක්. දුක ඇති වෙන හේතු තුනයි. රාගයෙන් බැඳීම, ද්වේෂයෙන් බැඳීම, මෝහයෙන්. ඉතින් මම අහනවා ඔබේ සිතේ මේ කියන රාගය, ද්වේෂය, මෝහය උපදිනවද? ඔබ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳෙනවද? නැද්ද? ඔබේ සිතේ මේ කියන රාගය, ද්වේෂය, මෝහය උපදිනවද? ඔබ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳෙනවද? ඔබ තුල පටිච්ච සමුප්පාද ධර්මය බලයෙන් වෙනවද? නැද්ද? එහෙනම් මම අහනවා කොයි රටේ, කොයි ජාතියේ, කොයි ආගමේ, කොයි වංශයේ, කොයි කුලේ, කොයි වගේ අධ්‍යාපනයක් තියෙන, කොයි වගේ ආර්ථික හැකියාවක් තියෙන, කොයි වයසේ අයගේ සිතේද මේ කියන රාගය, ද්වේෂය, මෝහය ඉපදුනේ? කොයි රටේ, කොයි ජාතියේ, කොයි ආගමේ, කොයි වංශයේ, කොයි කුලේ, කොයි වගේ අධ්‍යාපනයක් තියෙන, කොයි වගේ ආර්ථික හැකියාවක් තියෙන, කොයි වයසේ අයගේ සිතේද මේ කියන රාගය, ද්වේෂය, මෝහය ඉපදින්නේ? ඒවත් මාසාකේ පදුත්තේ නවන්නේ, ඒවත් පටිච්ච සමුප්පාද වන්නේ. බුදුහාමුදුරුවෝ ඒකයි ධර්මතාවයට පනවන්නේ සත්‍යය. මේ පැවැත්ම තුළ ඔය සත්‍යය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ජගතේ නෑ. මොන සත්‍යයද? මගේ සිතේ නම් රාගය උපදින්නේ නෑ, මගේ සිතේ නම් ද්වේෂය උපදින්නේ නෑ, මගේ සිතේ නම් මෝහය උපදින්නේ නෑ කියලා කියන්න පුළුවන් ජගතේ මේ පැවැත්ම තුළ නම් අනේනම් රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා. අරුණ උදය වන්නාසේ, අරුණෝදය වන්නාසේ අපේ සිතේ රාගය උදේ වෙනවා, ද්වේෂය උදේ වෙනවා, මෝහය උදේ වෙනවා. එහෙනම් මේ සෑම තැනකම මොකද වෙන්නේ? රූප උදේ වෙලා, වේදනා උදේ වෙලා, සංඥා උදේ වෙලා, සංකාර උදේ වෙලා, විඥාන උදේ වෙලා. අන්නේ සත්‍යයට තමයි කියන්නේ සමුදය සත්‍යය. ඉස්කෝලේ ගිහලා පාසල් ගිහිල්ලා සත්‍යයන් හතරක් ඉගෙන ගත්තානේ. ඕන්න දැන් අපි ඔබට කියලා දුන්නා. එහෙනම් මොකද්ද මේ සමුදය සත්‍යය? කොතනද සම්උදය හේවා සමුදය වෙන්නේ? ඒකයි තේරුම. ඒක නිසා අන්න සමුදය සත්‍යය. ඒ කියන්නේ අපි රාගයෙන් බැඳෙනවා, ද්වේෂයෙන් බැඳෙනවා, මෝහයෙන්. ඔබ ආදර කරනවා නම් මොකද බැඳලා ඉන්නේ? රාගයෙන්. තාවකාරීත් එක්ක මොකෙන්ද බැඳලා ඉන්නේ? ද්වේෂයෙන්. එහෙනම් තේරුම් ගන්න ඕනේ දැන් ඊට කලින් මෝහයෙන් බැඳලා ආවසා. ඉතින් මම අහනවා එහෙනම් රාගයෙන් බැඳලා, ද්වේෂයෙන් බැඳලා, මෝහයෙන් බැඳලා ඔබ ඇත්තටම කායික බැඳලා තියෙන්නේ? ඔබද බන්ධනේ තියෙන්නේ. බන්ධනේ තියෙන නම් සිද්ධි. එහෙනම් ඇත්තටම කායික බැඳලා තියෙන රාගයෙන් බැඳලා, ද්වේෂයෙන් බැඳලා, මෝහයෙන් බැඳලා රූප වේදනා සංඥා සංකාර විඥාන වලටයි.
තමා හදාගත්ත විකෘති අර්ථකථනයටයි බැඳලා තියෙන්නේ. මේ ලෝකේ වෙන බැඳෙන්න දේවල් නැහැ. ඒකයි කසාද බන්ධනයට බොරු බන්ධනය. අර ඇඟිලි දෙක තියලා බොරු බන්ධනය නූලෙන් යට ගන්න. ඒක බොරු බන්ධනය. මේ ලෝකේ තියෙන බන්ධන තුනයි. රාග බන්ධනයයි, දේශ බන්ධනයයි, මෝහ බන්ධනයයි. ඒක තියෙනවා. එහෙනම් දුක කියන්නේ ඵලයක්. රාගෙන් බඳුනහම දුක උදා වෙනවා, දේශයෙන් බඳුනහම දුක උදා වෙනවා, මෝහෙන් බඳුනහම දුක උදා වෙනවා. ඉතින් මම අහනවා මේත් රාගෙන්, දේශයෙන්, මෝහෙන් බැඳිලා ඒ බැඳීමේ ප්‍රතිඵලය වෙන දුක විඳලා තියෙනවද? තවමයි. එහෙනම් ඉතින් මම අහනවා කවුද ඔබේ දුකේ නිර්මාතෘ? කවුද ඔබට දුක ගෙනල්ලා දෙන්නේ? ඈ? කවුද? තමයි නැන්දා මට කියනවා නැන්දා මේ උඹනේ මේ බම් මගේ දුකේ ඒ පාකමර ලේලි හමුනා කියනවා ලේලි උඹනේ මේ බම් මගේ දුකේ නිර්මාතෘ. ආදරවන්තය හමුනා කියනවා උඹනේ මේ බම් මගේ දුකේ අද ගෙදර ගිහින් ස්වාමියා බිරිඳ හමුනා කියන්නේ උඹනේ මේ බම් මගේ දුකේ නිර්මාතෘ. දරුවෝ හමුනාම කියනවා උඹනේ මේ බම් මගේ දුකේ. අම්මා තාත්තා හමුනාම කියනවා උඹනේ මේ බම් මගේ දුකේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කොහොමද හිතනවාද මේ බාහිරේ ඉන්නේ උන් තමා මට දුක නිර්මාණය කරලා දෙන්න. නමුත් දැන් මේ අත කියනවා එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ කරනවා කාමක්ෂයක් හිතාගෙන ඉන්නවලු තමාගේ දුකේ නිර්මාතෘ තමා. අන්නේ තමා නිදේ පයින්ද ගඟේ පයින්ද මොහොලේ පයින්ද බෙල්ල දාගන්න වහගන්න මාගෙන මැරෙන්න හදන. කාමක්ෂයක් හිතාගෙන ඉන්නවලු මේ දුක ඉබේ පහළ වෙනවා කියලා. අන්නේ කට්ටිය තමයි දුරගෙන යන්නේ කොහාටද? දේවාලයට. කාහම්බ වෙන්ද? දෙයියෝ හම්බ වෙනවා. දෙයියෝ හම්බ වෙලා කියනවා බලන්නකෝ දෙයියෝ අපි ලස්සනට ජීවත් වෙමින් හිටියා එකපාරම දුක පහළ වුණා. මේකට වාක්‍ය ප්‍රතිකර්මයක් දෙයියෝ මට කරලා දෙන්න. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුක ඉබේ පහළවන්නේ නැත. දුක තමා නිර්මාණය කරගන්නේ නැත. දුක බාහිරින් ඉන්න නිර්මාණය කරලා දෙන්නේ නැත. දුක නිර්මාණය වන්නේ පාටිච්ච සමුප්පන්න. ඒ කියන්නේ අවිද්‍යාවයි ආසවයි බල ගැනීමයි මුලාවි. ඒක නිසා අන්න අපි රාගයෙන් බැලෙනවා, ද්වේෂයෙන් බැලෙනවා, මොහෙන් දුක නෙමෙයි. එහෙනම් දැන් මේ දුකෙන් මිදෙන්නේ කොහොමද? ඔක තමයි දෙකක් කාරණා. මොකක්ද බුදුහාමුදුරුවෝ උපක්‍රමය කියලා දෙන්න ඇති නේද? මාර්ගය ප්‍රතිපදාවක් කියලා දෙන්න ඇති නේද මේ දුකෙන් මිදෙන්න? එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කළා දුක මිදෙන්නේ පාලනය. මෙන්න දුක හොඳ විදිහට බලන්න. එහෙම දේශනා කළා. නෑ එහෙනම් මෙන්න දුක උපදින තැන. එහෙනම් මෙන්න දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. එහෙනම් මොකක්ද මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව? මොකක්ද මේ දුක විඳින ක්‍රමය? මොකක්ද ඔබේ ප්‍රශ්න වලින් විඳින ක්‍රමය? ඔබ ඉස්කෝලේ ඉඳලා මොකක්ද ඉගෙන ගත්තේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව? ඔබ ඉස්කෝලේ ඉඳලා විභාග දෙන්නවා. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව මොකක්ද? කොහොමද කියලා ප්‍රශ්නයක් තිබුණා.
මොකක්ද ඒකට දෙපොළ හේතුව? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. මොනවාද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා අරගන්නවා. මේ අපතම ගන්නවා. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. ඉතින් මනසනවා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව දැනගෙන එයි තාම දුකෙන් නිදහස් වුණේ නැති. දැන් කවුද දැනගත්තේ? බුදුහාමුදුරුවෝ ඒකයි දේශනා මේ ධර්මය දැනගත්තට නම් කිසි ප්‍රතිඵලයක් නැහැ. ඒක භාවිතා කරන්න. එහෙනම් ඔබ තාම දුකෙන් මිදී නිදහස් වෙලා නැත්නම් එන්නේ. අත දැනගත්තට තාම ඒ අත භාවිතා කරලා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තාම භාවිතා කරලා ඒක භාවිතා කරලා දුකෙන් නිදහස්. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න ඕන කොහොමද මේ අත බලගන්නන්නේ? කොහොමද මේ අත බලගන්නේ? මොකද්ද බලගන්නවද? බුදුහාමුදුරුවෝ කියලා දුන්නා ඒකට නම් සමත විපස්සනා වඩන්න ඕන. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාර්යකා වික්ඛු භාවීය ආරෂ්ඨාංග මාර්ගයේ බලගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා භාවේ සම්බංච භාවිතා. නිර්දේශ කළා මෙන්න මේකයි භාවිතා කළ යුතු දේ. සමතෝච විපස්සනා. ඒක නිසා අපි දැන් බලමු එහෙනම් කොහොමද මේ සමත විපස්සනා භාවිතා කරන්නේ? මොකද සමත විපස්සනා භාවිතා කළොත් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගන්න පුළුවන්. අපි දැන් මේකට පොඩි සරල උදාහරණයක් ගමු. මම අහනවා මෙන්න මෙහෙම. ඔබේ ජීවිත කාලේ සතුට සුඛය කියලා එකක් විඳලා තියෙනවා. තවම ඔබේ ජීවිත කාලේ කවදාක හෝ මොහොතකට හෝ සතුට සුඛය කියලා එකක් විඳලා තියෙනවා. තවම නැද්ද? මොහොතකට හෝ සතුටක් සුඛයක් තවම විඳලා නැද්ද? විඳලා තියෙනවා. අන්න එහෙනම් ඔබ එක වාක්‍යයක් විඳලා තියෙනවා. සතුට සුඛය කියලා වර්ගයක් විඳලා තියෙනවා. එහෙම අත්දැකීමක් ඔබට තියෙනවා. ඔබේ ජීවිත කාලය තුළ දුක තරහව කියලා වර්ගයක් විඳලා තියෙනවද? නැද්ද? ඔන්න එහෙනම් තවත් වර්ගයක් විඳලා තියෙනවා. දුක තරහව කියලා වර්ගයකුත් විඳලා තියෙනවා. එන වර්ග දෙකක් විඳලා. ඉතින් මම අහනවා වේලාවකට සතුට සුඛයක් විඳීමක් වේලාවකට දුක තරහවක් විඳීමක් කියන විඳීම් දෙකට ආකර විඳීමක් ඔබ විඳලා තියෙනවා. මේ ලෝකය තුල විඳින්න තියෙන්නේ වර්ග දෙකක්. ලෝකයට විඳින්න තියෙන වර්ග දෙකයි. වේලාවකට සතුට සුඛය කියන වර්ගයයි වේලාවකට දුක තරහව කියන වර්ගය.
එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන ඔබට කොච්චර භවභෝග, ජනසම්පත්, කාමසම්පත්, පිටසම්පත්, රාජසම්පත්, දේව සම්පත් ලැබුණා. ලෝකයාට විඳින්න තියෙන්නේ විඳින්න වෙලාවකට සතුට සුඛය, වෙලාවකට ඔය දෙක අතර තමයි ලෝකයා දෝලනය. ඒක නිසා ඔබට කොච්චර බලය ලැබුණා, ඔබට කොච්චර ධනය ලැබුණා, විඳින්න තියෙන්නේ ඔච්චරයි. ඔබ පාරේ හිඟන්නේ බවට පත් වුණා, මොනවද විඳින්න තියෙන්නේ? වෙලාවකට සතුට සුඛයයි, වෙලාවකට ඒ කියන්නේ අර ප්‍රියචිත්තා වේගය සහ අප්‍රියචිත්තා ඕනම ලෝකයට දුක. නමුත් දැන් බුදුහාමුදුරුවෝ කියලා වෙනවා ඉතින් ගැඹුරු තත්ත්වයක්. ඉතින් ඔබට සතුට සුඛය උපදින්නේ කොයි වෙලාවකද? ඔබට දුක තරහව උපදින්නේ කොයි වෙලාවකද? ඔබට සතුට සුඛය උපදින්නේ කොයි වෙලාවකද? ඔබට දුක තරහව උපදින්නේ කොයි වෙලාවකද? දැන් වාද දෙකක් විඳිනවා කියලා කිව්වනේ වෙලාවකට සතුට සුඛයයි වෙලාවකට දුක තරහව. ඉතින් මම එහෙනම් ඔබට සතුට සුඛය උපදින්නේ කොයි වෙලාවකද? ඔබට දුක තරහව උපදින්නේ කොයි වෙලාවකද? ඒක තේරුම් ගන්න පුළුවන් පොඩි දරුවෙක් දිහා බලපුවා. අර එක්තරා දරුවෙක් ඉන්නවා. ඒ දරුවා අන්න පොළට ගියාම පොළේ වවුන. කඩේට ගියාම කඩේ වවුන. සුරුමාවට්ටකට ගියාම සුරුමාවට්ට ගියෝ. පාන්සලට ගියාම පාන්සලේ වවුන. ආල පහල දේවල් වලට ගියාම මේ දේවල් වල වවුනයි. අනේ ළමයා සතුට සුඛය උපදින්නේ කොයි වෙලාවකද? අනේ ළමයා දුක තරහව ඇතිවන්නේ කොයි වෙලාවකද? ළමයාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙනවා. අන්න ළමයාට සතුට සුඛය කියලා වර්ගයක් උපදිනවා. හැබැයි ළමයාගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වන්නේ නැත්නම් අන්න එතන දුක තරහව කියලා වර්ගයක් උපදිනවා. එහෙනම් සතුට සුඛය ඉපදීමට දුක තරහව ඉපදීමට මුල් වෙලා තියෙන්නේ මොකක්ද? දැන් මගේ කැමැත්තද ඔබේ කැමැත්ත? ඔබේ කැමැත්තද ඔබගේ නෑන්දාමගේ කැමැත්ත? එක්කොලේනිගේ කැමැත්ත? බෑනාගේ කැමැත්ත? පුතාගේ කැමැත්ත? අන්න ඔබට ඔබගේ කැමැත්ත කොහෙන්ද ආවේ? ඔබේ කැමැත්ත නෙමෙයි ඔබේ අනිත්‍යයි කැමැත්ත. එහෙනම් ඔබට ඔබගේ කැමැත්ත කියන එක කොහෙන්ද ආවේ? මොකද ඔබගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙන තැන සතුට සුඛය කියලා වර්ගයක් උපදිනවා. ඔබගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වන්නේ නැති තැන දුක තරහව කියලා වර්ගයක් උපදිනවා. එහෙනම් දැන් තේරුම් ගන්නවා මට මගේ කැමැත්ත කොහෙන්ද ආවේ කියලා. කොහෙන්ද ආවා? සමාදන්න කෙනෙක්. දැන් තමයි ආසවයන්. ඒක නිසා අපිට නොතේරුණාට අනාසවයන් තුළින් උපදින්නා වූ කැමැත්ත ඉච්ඡාවට අපි අවිද්‍යාව නිසා දොරටුවේ ක්‍රියාකාරීත්වය සිද්ධ වන්නේ කෙසේද කියලා දන්නේ නැති නිසා වහල් වෙනවා, බැඳෙනවා,
ඒ ඉච්ඡාවට ආශ්‍රය. අන්න එතනයි පටිච්ච වෙන්නේ. අනේ නිසා බුදුහාම දේශනා කරනවා අපි ප්‍රිය භාවයේ මත් වෙනවා අප්‍රිය භාවයේ මත් වෙනවා. නමුත් ඒ දෙක නෙමෙයි මහා භක්ති. එහෙනම් ඒක කලින් සිද්ධ වන්නා වූ මහා භක්ති මොකද? මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්ය. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන්ය. මාගේ වශයෙන් යටතේ පවත්වා ගන්න පුළුවන් කියලා මත. පුළුවන් වගේ නම් සතුට සුඛය කියන වර්ගයේ උපදිනවා. බෑ වගේ නම් දුක්ඛතාව කියනවා. ඒක කවදාවත් සතුට සුඛය කියන වර්ගයේ හෝ දුක්ඛතාව කියන වර්ගයේ උපදින්න බෑ. ඊට කලින් මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්ය. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන්ය. මාගේ වශයෙන් යටතේ පවත්වා ගන්න පුළුවන්ය කියලා මත්තුනොත් පමණයි සතුට සුඛයක් හෝ දුකතරාවක් ඉපදිය හැකි. විඳිය අන්න ඔබ සතුට සුඛය විඳිනවා ඔබ දුකතරාව විඳිනවා. අන්න ඔබ මත් වෙලා ඉන්නේ. මොනවද අදහස? මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්ය. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන්ය. මාගේ වශයෙන් යටතේ පවත්වා ගන්න පුළුවන්. අන්න ඒක තමයි ලෝකයා පානය කරන බලවත්ම මත්පැන්. ලෝකයා ඩොක්ටරයි නව ඩොක්ටරයි නමාරු මිත්‍යා. මොකක්ද මිත්‍යාව? මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන්. මාගේ වශයෙන් යටතේ පවත්වා ගන්න පුළුවන්. අන්න එහෙම මත්පැන් තමයි කියන්නේ ලෝකයා. ලෝකයා කියන අන්ධකාරයේ ඉන්න පුද්ගලයා. බොරුවක් තුළ ඉන්න පුද්ගලයා. අන්නේ ලෝකයට තමයි ඔය ප්‍රශ්න. අන්නේ ලෝකයට තමයි ඔය දුක. අනේ තේසා අපි තේරුම් මම මොනවාද මත් කියලා ඉන්නේ. මේ උපාසකම්මලා හිතනවා මේ පස්සේ ශිල්පදී බුදුහාමුදුරුවෝ කතා කරන්නේ කපිප්පු ගැන කිය. ඒ වුණාට කපිප්පු උපාසකම්මලා බොනවන්නේ නෑ. හැබැයි උපාසකම්මලා කපිප්පු බොන්නේ නැතුවට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොනවාද මේ සියලු ලෝකයා බොන්නේ පානය කරන්නේ. අන්න මහා මත්පැන් වල මෝහමත්පැන් කියනවා. මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන්. මාගේ වශයෙන් යටතේ පවත්වා ගන්න පුළුවන් කියලා. උදාහරණයක් ගමු. ඔන්න ඔබගේ ස්වාමි පුරුෂයා රැට බීලා ගෙදර එනවා. අතර ගාතෙන් ඉන්නේ. දැන් බොහොමත් වෙලා තියෙන්නේ මොනවලද? කාසේ. ඒක දකින්න බිරිඳ ඔබ මත් වෙන්නේ මොනවලද? දේශයි. අන්න එළියනකොට අරෝස්සේ කපිප්පු දෙක කපිප්පු මත හිමිලා. ඒ වුණාද බිරිඳගේ දේශමත හිමිලාද? එහෙනම් දෙන්නගේ වැඩියෙන්ම ඩොක්ටර්ලා ඉන්නේ කවුද? ඔපේ තියෙනවා. අර මිනිස්සේ කපිප්පු කවරක තින්නේ කපිප්පු ටික ඉඳලා යනවා විතරයි.
හැබැයි ඔබගේ ද්වේෂ මත ඒක දෙන්න. ඔබේ මිනිස්සයා බැරි වෙලාවක් මේ ජීවිත කාලේ කොහොම දීලා ආවනම් ඔබට ඒක තාමතකයි නනගොත් අමතක වෙන්නේ. අන්න එහෙනම් ඔබ තේරුම් ගන්න. කසිප්පු එතර බවට නෑ. ඊට වඩා බොහෝම බලවත් රාගීමත් වීම, ද්වේෂීමත් වීම, මොහේ අනදැන් පුදුමාර කියලා වෙනවා. රාගමත් වීම, ද්වේෂමත් වීම යට තියෙන්නේ මහාමත් වීම, මොහය. අපිට නොතේරුණාට අපි ඔක්කොම පුතග්ජන මනුස්සයා මත් වෙලා ඉන්න. ඩොක් වෙලා මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන්. මාගේ වසඟේ යටතේ පවත්වා ගන්න පුළුවන්. එහෙනම් ඔබට තේරෙන්නේ නැහැ යවා. මොනවද තේරෙන්නේ? මේ ලෝකයට තේරෙන්නේ නැහැ යවා. මොනවද තේරෙන්නේ? සමාජයේ අසුරතාවනාසේ දිවට කරනවා තමයි ස්පර්ශවන්නේ කියලා තේරෙන්නේ. ඒ ස්පර්ශවන්නා දේවල් වල තියෙන ස්වභාවය මොකක්ද කියලා තේරෙන්නේ. එහෙනම් ස්පර්ශවන්නේ මොනවද? ස්පර්ශවන්නේ තියෙන ස්වභාවය මොකක්ද? අසත කන්දනාසේ දිවට කායකමාට ස්පර්ශ වෙන සියල්ල ඒ තරම් වේගයෙන් වෙනස් වීමට ගලාගෙන යෑමට විපරිණාමයටලා ගලාගෙන යෑමක් ලයිති මොහොතක්වත් නවතින්නේ නැහැ. එහෙනම් අසරණානාසයේ දිවකටම ස්පර්ශ වෙන සියල්ල ඒ තරම් වේගයෙන් ගලාගෙන යෑමට වෙනස් වීමට විපරිණාමයට ලක්වන ස්වභාවයකයි තියෙන්නේ. ඒක තමයි විපරිණාම. ඒක නිසා අනේන ලෝකයා විරාගයමත් වෙලා, දේශයමත් වෙලා, ඊටත් වඩා මෝහයමත් වෙලා නිසා මෙන්න මේ විපරිණාමයේ නැමැති ස්වභාවය දැකගෙන ඔහුටනවා මාගේ කැමැත්ත පරිදි සියල්ල පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්. මාගේ පාලනයටේ පවත්වා ගන්න පුළුවන්. මාගේ රසණයටේ පවත්වා ගන්න පුළුවන්. රාගයෙන් බැඳෙන එක සුඛයි සාරයි, දේශයෙන් බැඳෙන එක සුඛයි සාරයි, මෝහයෙන් බැඳෙන එක සුඛයි සාරයි. රාග ගින්න සුඛයි සාරයි, දේශ ගින්න සුඛයි සාරයි, මෝහ ගින්න සුඛයි සාරයි. ඒ රාගයෙන් බැඳෙන තැන, දේශයෙන් බැඳෙන තැන, මෝහයෙන් බැඳෙන තැන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසුයි, මගේ කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසුයි, මාගේ කැමැත්ත පරිදි කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසුයි කියලායි ලෝකයා ක්‍රියාත්මක. මේකට කියනවා නිච්ච සුඛ ඔකට කියනවා සංසාර දිට්ඨිය. අපි දිට්ඨිගත වෙලාලු ඉන්නේ. ලෝකයා දිට්ඨිගත වෙලාලු ඉන්නේ. නිච්චයි සුඛයි අක්ඛයි. ඒක මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන්. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන්. මාගේ වසඟය යටතේ පවත්වා ගන්න පුළුවන්. රාගයෙන් බැඳෙන එක සුඛයි සාරයි, දේශයෙන් බැඳෙන එක සුඛයි සාරයි, මෝහයෙන් බැඳෙන එක සුඛයි සාරයි. රාගකින් සුඛයි සාරයි, දේශකින් සුඛයි සාරයි, මෝහකින් සුඛයි සාරයි. ඒක මම රාගයෙන් දේශයෙන් මෝහයෙන් බැඳෙන සුඛයි සාරයිද? නෑ. එහෙනම් නවත්තන්න. එහෙනම් ඔබ දික්තිගත වෙලා ඉන්නේ රාගකින්, දේශකින්, මෝහකින් සුඛයි. ඒ පංචස්කන්ධ උපාදානය, ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා අර්ථකථනය කර ගැනීම සුදුසුයි, මගේ කියලා අර්ථකථනය කර ගැනීම සුදුසුයි, මාගේ කැමැත්ත පරිදි කියලා අර්ථකථනය කර ගැනීම සුදුසුයි කියලා දික්තිගත වෙලා ඉන්නේ. ඕමෝ දික්තිගත වීම හේවත් මිච්ඡාදිත්‍ය නිසා තමයි රාගයෙන් බැඳලා, දේශයෙන් බැඳලා, මෝහයෙන් බැඳලා දුක නිර්මාණය කරන්නේ. දැන් තේරෙන්න ඕන රාගයෙන් මිදෙන්න ඕන, දේශයෙන් මිදෙන්න ඕන, මෝහයෙන් මිදෙන්න ඕන. මේ මිච්ඡා දිට්ඨියෙන් මිදෙන්න ඕන.
අන්නේ නිසා බුදුහාම කියලා දෙනවා මෙන්න මේ යථාර්ථය. මොකක්ද යථාර්ථය? මේ අසරණාරණාසයේ දිගට කරනවා ස්පර්ශන කිසිවක් මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න මාගේ පාලනය යටතේ පවත්වා ගන්න බැහැ. මාගේ වසඟයේ යටතේ පවත්වා ගන්න බැහැ. ඒ බැරි අසරණාරණාසයේ දිගට කරනවා ස්පර්ශන සියල්ල ඒ තරම් වේගයෙන් වෙනස් වීමට ගලාගෙන යනක විපරිණාමය කළා. ඔන්න ඔය යථාර්ථයක තමයි කිව්වේ අපේ ආච්චිලා කියලා නම් අනිච්ඡං බුදුහාම දේශනා කළා සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති අනිච්ච දුක්ඛ අනාත්ත අට්ඨක්ඛාති නිපදා පදනම් තුනයි ශබ්දනම් නටයි. ඔය අනිච්ච දුක්ඛ අනාත්ත කියන යථාර්ථය මොකක්ද යථාර්ථය? මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. මාගේ වසඟයේ යටතේ පවත්වා ගන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැති. ඒ තරම් වේගයෙන් සියල්ල වෙනස් වීමට ගලාගෙන යන පරිණාමය වෙලා එනවා. එහෙනම් රාගයෙන් බඳුන පංචස්කන්ධ උපාදානයක්, ද්වේෂයෙන් බඳුන පංචස්කන්ධ උපාදානයක්, මෝහයෙන් බඳුන පංචස්කන්ධ උපාදානයක්. එහෙමනම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. ඒ කියන්නේ රාගයෙන් බඳුන දුකට අහු වෙනවා, ද්වේෂයෙන් බඳුන දුකට අහු වෙනවා, මෝහයෙන් බඳුන දුකට අහු. ඊළඟේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ මම කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසු නොවේ. මගේ කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසු නොවේ. මාගේ කැමැත්ත පරිදි කියලා අර්ථකථනය කර ගැනීමට සුදුසු. ඔක තමයි යථාර්ථය. අනේ අපේ ආත්මල සියලගේ කටින් මෙන්න මේ යථාර්ථය හෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම හෙවත් අනිච්චං කියලා පෙන්න. කොයි වෙලාවකද? ඊයේ දැක්කා මේ සිටි මේ වර්තමාන මොහොතේ මොකක්ද සිද්ධ වෙන්නේ? මොකක්ද සිද්ධ වෙන්නේ? මොහේ මත්ෙන්නයි යන්නේ කියලාද? ඒ කියන්නේ මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන් ය, මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන් ය, මාගේ වසඟය යටතේ පවත්වා ගන්න පුළුවන් ය කියලා ආශ්‍රයන්ට වහල් වෙන්නයි යන්නේ කියලා දැක්කා. මන පවිත්‍ර වෙන්නයි යන්නේ කියලා දැක්කා. පටිච්ච සමුප්පාද වෙන්නයි යන්නේ කියලා දැක්කා. දුක නිර්මාණය කරගන්නයි යන්නේ කියලා අන්නේ වෙලාවට යථාර්ථයේ භාවිතා. ඒකට කියනවා විපස්සනාව. අනිච්ච. මාගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න නවත්වා ගන්න පුළුවන් දේවල් මේ ලෝකේ නැත්තා. දැන් ඇලෙන්න දේවල් තියෙනවද? නැහැ. එහෙනම් ගැටෙන්න දේවල් තියෙනවද? එහෙනම් ඇලීම රාගකින් නිදහස්, ගැටීම ද්වේෂකින් නිදහස්. ඊට කලින් අනිච්චං මෙනෙහි කරන තැන මොහොතින්නේ කොතර වෙලාවක්ද ගියේ? අසුරු බුදුහාමුදුරුවෝ දේශනා කළා අච්චා සංඝහත මත්තම්පි අනිච්ච සංඥම් භාවි. මේ ලෝකයේ මානසිකට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකම තමයි අසුරතරම් කාලපාසයක් තුළ අනිච්ච සංඥාව වැඩි. මනහනවා මේ ලෝකයේ මානසිකට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස තියෙන ක්‍රියාකාරකමලු අසුරතනකින් අනිත්‍ය සංඥාව වැඩි. ඉතින් මම අහනවා කොහොමද ඒක මේ ලෝකයේ මානසිකට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස ක්‍රියාකාරකම බවට පත් වෙන්නේ කියලා. ඇයි ඒක මේ ලෝකයේ මානසික කළොත් මොකද වෙන්නේ? ඔබේ අසුරතනකින් අනිත්‍ය සංඥාව වැඩි. ඔබට මොකද වෙන්නේ? මේ ලෝකයේ මානසික මොකද වෙන්නේ?
දුකෙන් නිදහස්. ඒක තමයි මේ මනුස්සයෙකුට කරගන්න පුළුවන් වැඩිම ආනිසංස කියන ක්‍රියාකාරය. ඒ ලෝකෙන් මේ දුකෙන් ඒක නිසා අන්න අපේ ආත්මය කියලා දැක්කම මේ වර්තමාන මොහොතේ මොකද්ද සිද්ධ වෙන්න යන්නේ කියලා. දුක නිර්මාණය කරගන්න. රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් බැඳෙන්න. අන්නේ දකින්න එකට කියනවා, ඒ දැකීමේ හැකියාවට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. ඒ කියන්නේ බාහිර මොහොතේ කර හිටියා. රූපයක් ස්පර්ශ කොටගෙන අන්න තමා රාගේ මත් වෙන්නයි, ද්වේෂේ මත් වෙන්නයි, මෝහේ මත් වෙන්නයි යන්නේ දුක නිර්මාණය කරගන්නයි යන්නේ කියලා දකින්න. සිඳ බිඳ මොහඳර පාප, සිඳ බිඳ මොහඳර පාප, දැල් වූ දහම් ප්‍රදීප, දැල් වූ දහම් ප්‍රදීප. සිඳ බිඳ මොහඳර පාප, සිඳ බිඳ මොහඳර පාප, දැල් වූ දහම් ප්‍රදීප, දැල් වූ දහම් ප්‍රදීප. හෙළි කළ අප හෙළදීප, තිලෝවග බුදු සමිදේ, තිලෝවග බුදු සමිදේ. ගිලෙම් ඔබේ ගුණ වෙන්දිම් ඔබේ දම්සාදී, වදිම් වදිම් ඔබ පාදේ. තිලෝවක බුදු සමිදේ, තිලෝවක බුදු සමිදේ. තිලෝවක බුදු සමිදේ, තිලෝවක බුදු සමිදේ.